ආයුබෝවන් සියලු දෙනාම කවිස් කෙලිකේ YouTube channel එකට පිළිගන්නවා. අද සියලුම රාජ්‍ය සේවකයන්ට විශේෂ නිවේදනයක් තමයි අද අරන් ආවේ. අමතර සේවා සහ දින සඳහා OT සඳහා දීමනා ගෙවීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් රජය විසින් නිකුත් කර තිබෙනවා. දැන් අපේ නිවේදනයට යොමු වෙලා බලමු. රාජ්‍ය සේවකයන් සඳහා අමතර සේවා දින සහ OT සඳහා ගෙවූ දීමනා ක්‍රමය දිගටම පවත්වාගෙන යන බව රජය විසින් චක්‍රලේඛනයක් සහිතව නිවේදනය කර තිබෙනවා. සෞඛ්‍ය වෘත්තිකයන්ගේ අමතර සේවා දින සහ අතිකාල පැය සඳහා මෙතෙක් ගෙවූ දීමනා ක්‍රමය සංශෝධනය කිරීමට යෝජනා වී තිබුණත් එය පෙර පරිදිම පවත්වාගෙන යාමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තීරණය කර ඇති අතර ඒ සඳහා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛනය 10 ඇලයිරත් 2025 නිකුත් කර තිබෙනවා. මෙම තීරණයට විරෝධය පළ කරමින් පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ සහ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සම්මේලනය එක්ව දීප ව්‍යාප්ත එක්දින සංකේත වැඩවර්ජනයක් සහ උද්ඝෝෂණ මාලාවක් දියාත් කළා. කෙසේ වුවත් ජනාධිපතිවරයාගේ මුල් තීරණය වෙනස් කරමින් වෛද්‍ය පරිපූරක වෛද්‍යද සහ අතුරු වෛද්‍ය අතුරු දීමනා සෞඛ්‍ය වෘත්තිකයන් මෙතෙක් ගෙවූ දීමනා ක්‍රමය යථා තත්ත්වයට පවත්වා ගැනීමට අද නිකුත් කළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛනය 10 ඇලයිරත් 2025 හරහා පියවරගෙන තිබෙනවා. මේ වගේ වීඩියෝ දිගටම බලන්න කවිස් කෙලිකේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න.